1980 දශකයේ මුල් භාගයේදී රැලි ධාවන ලෝකයේ උඩුයටිකුරු කරන්න එක්තරා කායකක් සමත් වුණා. මේක සාමාන්‍ය ෆැමිලි කූපේ රථයක් වගේ පෙනුනත් රැලි රේසිං වලදී රාක්ෂයෙක් වගේ වැඩ පෙන්නපු කායකක්. ප්‍රතිවාදීන් බොරළු සහ හිම මත රෝද කරකවමින් එරී සිටියදී මේ කායක කිසිම අපහසුාවක් නැතුව ඉදිරියට වේගයෙන් ධාවනය වුණා. ඒක නිකම්ම කායකක් නෙමෙයි. ඒක ආයුධයක්. ගොඩක් අය මේක හැඳින්වුවේ එහෙමයි. Audi Quattro සරල නමුත් දක්ෂ කායකක්. සාමාන්‍ය මගී මෝටර් රථ සහ මෝටර් රථ ක්‍රීඩාවලට විප්ලවීය ලෙස all wheel drive එහෙමත් නැත්නම් වාහනයක රෝද හතරටම බලය සපයන පද්ධතිය හඳුන්වා දෙමින් වාහන ලෝකය වෙනස් කරපු කායකක්. මේ හඳුන්වා දීමත් එක්ක රැලි රේස් ලෝකයේ ප්‍රතිවාදීන්ට නැවත හිතන්න සලස්වන්න මේ කායක සමත් වුණා. ඉතින් මේ විප්ලවීය කායක ගැන දැනගන්න රැඳී සිටින්න අපේ channel එකත් එක්ක. මේ binary beam Audi සමාගම එක්සත් රාජධානියට අයත් මෝටර් රථ නිෂ්පාදන සමාගමක්. ඉහළ පර්ෆෝමන්ස් සහිත රෝද හතරේ ධාවන මෝටර් රථයක් සඳහා අදහස 1977 දී Audi සමාගමේ චැසි ඉංජිනේරු ලෙස සේවය කළ ජෝග් බෙන්සිගර් විසින් යෝජනා කළා. හිම මත ධාවනය කරන විට Volkswagen Iltis හමුදා වාහනය අනෙකුත් වාහන අභිබවා යා හැකි බව ඔහු සොයාගත්තා. ඔහු එවකට ප්‍රී-ඩිවලොප්මන්ට් ඩිරෙක්ටර් වුණ වෝල්ටර් ට්‍රෙසර් සමග සහයෝගයෙන් මේ කාරතය වැඩි දියුණු කිරීම ආරම්භුවා. මුල් Quattro ව්‍යාපෘතිය Audi සමාගම තුළ රහසිගතව තබා තිබුණු අතර ඒ සඳහා ඉංජිනේරුවන් කිහිප දෙනෙකු පමණක් වැඩ කළා. මුල් ආකෘතිය A1 යන නාමයෙන් නම් කරන ලද අතර නවීකරණය කරන ලද Audi 80s බොඩි එකක් භාවිතා කරා. 1980 අගභාගයේදී Audi විසින් යුරෝපීය පාරිභෝගිකයන්ට permanent all wheel drive system එකක් turbocharge කරන ලද එන්ජිමක් සමග මුල් Quattro හඳුන්වා දෙනු ලැබුවා. 1980 දී Audi Quattro launch කරන ලද අතර වසරකටත් අඩු කාලයකදී හතරවන කාණ්ඩයේ version එකක් එහි පළමු රැලියට ඇතුළත් වී ඒ සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය කළා. 1983 සහ 1984 දී Audi කණ්ඩායම WRC එහෙමත් නැත්නම් World Rally Championship B කාණ්ඩයේ රියදුරු ශූරතාවය දිනා ගන්න සමත් වුණා. Quattro ලෝක රැලි ශූරතාවයට කඩා වැදී එහි නීතිපොත නැවත ලිව්වේ පසුපස රෝද ධාවන ප්‍රතිවාදීන්ට අභියෝගයක් වෙමින් සහ all wheel drive system එකේ සැබෑ බලය ලෝකයට හඳුන්වා දෙමින්. රැලි ධාවනයේදී all wheel drive ගැන අසා නොතිබූ බැවින් රැලි පාලක මණ්ඩලය විසින් පද්ධතිය අනුමත කර ගැනීමට Audi හට අරගල කිරීමට සිදු වුණා. බොහෝ තරගකරුවන් මේ අදහසට සිනාසුන අතර Quattro ඔවුන් අවසානයේ සෑහෙන අපහසුතාවයට පත් කළ ඒ සැබෑ බලය පෙන්වමි. ධාවන මෝටර් රථයක් ලෙස ආධිපත්‍යය දරූ Audi Quattro ප්‍රංශ ධාවන ශූරියෙකු වන මිචෙල් මෝටන් පයික්ස් පීක්ගේ ධාවන තරගයේ ඉහළින් පියාසර කිරීමෙන් පසු ලබාගත් ප්‍රසිද්ධිය නිසා තරගයේ වාර්තාවක් පිහිටුවමින් Quattro රථය ජනප්‍රිය වුණා. බොබි අන්සර් ඊළඟ වසරේ S1 මොඩල් එකක් ධාවනය කිරීමෙන් තවත් වාර්තාවක් පිහිටවුවා. මවුටන් ඇගේ අමරණීය ධාවනය සිදු කර වසර දෙකකට පසු S1 E2 ලෙස හඳුන්වන ස්පෝර්ට් Quattro මොඩල් එකේ ඊටත් වඩා දියුණු කරන ලද වර්ෂන් එකකින් මිනිත්තු 11කටත් අඩු කාලයකින් ධාවන පතේ ඉහළට පන්නවමින් ධාවනය කරමින් දිනුම වෙත ළඟා වෙමින් වෝල්ටර් රෝරල් ඉතිහාසගත වුණා. රැලි තරඟ විප්ලවයේ පෙරමුණේ Audi සිටියද කනගාටුදායක ලෙස S1 මොඩල් එකට අරමුණු සඳහා ගොඩනගා ඇති B කාණ්ඩයේ මෝටර් රථවලට අභියෝග කිරීමට නොහැකි වුණා. ඉඳහිට ජයග්‍රහණ ලබාගත් නමුත් 1985 සහ 1986 ශූරතා Peugeot වෙත හිමි වූයේ B කාණ්ඩයේ තරඟ කිරීම Quattro වලට 1986 දී තහනම් වීමෙන්. 4.0 TFSI V8 එන්ජිමකින් බලගැන්වී ඇති Quattro රථය 2.1 ලීටර් 5 සිලින්ඩර් turbocharged එන්ජිමකින් සමන්විත වුණා. එයින් අශ්ව බල 473ක බලයක් නිපද වුණ අතර 354ක ටෝක් එකක් සහ 5500ක RPM එකක් සමන්විත වුණා. පැයට කිලෝමීටර් 0 සිට 100ක වේගයක් ලබා ගැනීමට තප්පර 6.9ක කාලයක් ගත් අතර 5 ස්පීඩ් මැනුවල් ට්‍රාන්ස්මිෂන් ගියර් පද්ධතියක් සමන්විත වුණා. මේ Porsche 911 Turbo හා Lamborghini Countach වැනි B-type vehicle ළඟින් තැබිය හැකි powerful කාර් එකක්. ඔබ අපේක්ෂා කරන පරිදි මේ බොහෝ මට්ටම්වල ධාවනය කිරීමට සුදුසු පදවන්නා ප්‍රීතිමත් කරවන මෝටර් රථයක්. පවුලේ වාහනයක් ලෙස සුපිරි ගමනක් ලබා දෙන මේ කායක සිත් අද ගන්නා සුළු එන්ජින් සවුන්ඩ් එකකින් සමන්විත වුණා.
සුපර් කායකත් තරම් ගමනේදී ලබා දෙන බලය නිසා මේ කායක වේගයෙන් ජනප්‍රිය වුණා. 1991 දී Audi Quattro නිෂ්පාදනය අවසන් වුණත් Quattro රථය ඇතුළත් කරන ලද all-wheel drive turbocharged system එක අද බොහෝ Audi මෝටර් රථවලත් දකින්නට ලැබෙනවා. ඉතින් සාමාන්‍ය පෙනුමක් තිබුණත් මේක සුපිරි බලයකින් යුතු කායකක්. 1980 ඉඳන් 1991 අතර කාලය තුල Audi සමාගම මාර්ගවල ධාවනය වන Quattro රථ 11000කට වඩා අලෙවි කළ අතර ඒ සෑම එකක්ම අතින් එකලස් කරන ලද ඒවා වූ අතර නවීන මෝටර් රථ මෙන් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන ලද ඒවා නොවුණා. ඔබ මෝටර් රථවලට ආශා කරන්නේ මෝටර් රථ ක්‍රීඩා ලෝලියෙක් හෝ ඉතිහාසයේ වඩාත් ඉනොවේටිව් වාහනවලට උනන්දු කෙනෙක් නම් මේ වීඩියෝ ඔබට උදව්වක් වෙන්න ඇති කියලා මං හිතනවා. ඉතින් මේ Audi Quattro රථයට ඔබත් කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දෙන්න. අපේ බයිනරි බීම් නාලිකාවත් subscribe කරගෙනම යන්න. ඔබට සුබ දවසක්.